මං ඔයාගෙන් එක ප්‍රශ්නයක් අහන්නද? තාමත් ආපහු වෙන්නේ නැති කෙනෙක් වෙනුවෙන්ද ඔයා ජීවත් වෙන්නේ? මම හිතපු දෙයක් තියෙනවා. කෙනෙක්ව අමතක කරන්න අමාරු වෙන්නේ එයාව මතක නිසා නෙවෙයි. එයා ආයෙත් එයි කියන බලාපොරොත්තුව තාම හිත ඇතුලේ ජීවත් වෙන නිසා. ඉතින් ඒ නිසාම අපි තාමත් පරණ මතකස්සේ අතරමං වෙනවා. හිත හැමදාම කියනවා සමහර විට එයා කතා කරයි, සමහර විට ආයෙත් හම්බ වෙයි, සමහර විට මේ හැමදේම ආයෙත් හරියයි කියලා. හැබැයි ජීවිතේ සමහර පිටු ආයමත් ලියන්න බැහැ. සමහර මිනිස්සු අපේ ජීවිතයට එන්නේ හැමදාම රැඳෙන්නම නෙවෙයි. ඒ අය එන්නේ අපිට ආදරය උගන්වලා, රිදවීම උගන්වලා, අත්හරින්නත් උගන්වලා නිහඬවම යන්න. ඉතින් යන්න තීරණය කරපු කෙනෙක් වෙනුවෙන් තමන්ගේ මුළු ජීවිතේම නවත්තලා ඉන්න එපා. මොකද එයා ආපහු එයිද කියන එක අපේ අතේ නෑ. හැබැයි එයා නැතුව හෙට දවස hina වෙන්න ඉගෙන ගන්න එක අපේ අතේ තියෙනවා. ඒකයි සමහර වෙලාවට අත්හැරීම කියන්නේ පරාජය වෙලා යන එක නෙවෙයි. ඒක තමන්ගේ හිත නිදහස් කරගන්න ගන්න ධෛර්යවන්තම තීරණයක්.